හතුරුකම් කරපු මිනිස්සු නැත්. කසාද බැඳපු දායිනම් කෙනෙහිලිකම් කරපු නැන්දම්මලා නැත්. ගෙදර ආපු දායිනම් ගම රටත් එක්ක අපිරිය කරපු මිනිස්සු නැත්. රස්සාවත් එක්ක එපා කරපු යාළුවෝ නැත්. ජොබ් එකත් එක්ක එපා කරපු ආයතනයේ සමකාලීනව සේවකයෝ නැත්. ඔය ජීවිතය අපිරිය වෙන තරමට අප්‍රසන්න මිනිස්සු හම්බෙලා ඇති. බොහොම කරුණාවෙන් දේශනා කරන් සත්පුරුෂ පින්නදුනේ ඔලු තියපු මිනිස්සු ඇති නැද්ද? නැත්ද සල්ලි ඉල්ලගෙන ආපහු දීපු මේ පැතිවල එහෙම නැතුව ඇති. මං කියන අනිත් පැතිවල ඉල්ල ගත්තාම ටිකක් දෙනවා හොරයි. ඔය සමහරව ඉන්නවනේ කියනවනේ හාමුදුරුවනේ දුන්නොත් දෙන්නේ 500යි. ඇයි ගන්න බැයි නම් දෙන්නේ 500යි. අරගෙන ඕන තරම් දෙන්න ඇත්තේ. නැත්තන්ගේ ජීවිතේට බොරු කියපු මිනිස්සු කොච්චර ඉන්නවද? රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද? එකපාරට